Hello. Welcome back to my YouTube channel. ඉතින් මේ ඉන්නේ මම. ඔයාලා බලනවා ඉතින් මම මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. කාලෙකින් ඉතින් මට මං වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න හම්බුනේම නැහැ. එහෙමයි කියලා අපි ඉතින් සැලෙනවද? නෑනේ. මං කොහොම හරි අද මං වෙනුවෙන් වෙලාවක් හදාගත්තා. මේ වීඩියෝ එක බලන ඔයාටත් මං කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයා වෙනුවෙන් වෙනම වෙලාවක් අනිවාර්යෙන්ම තියාගන්නම ඕන. එහෙම නැති වුණොත් ඔයාටම තමයි දවසක පසුතැවෙන්න වෙන්නේ. අනේ මට මේ දේවල් කරගන්න බැරි වුණානේ කියලා. මොකද අපි ඉතින් ඉක්මනටම වයසට යනවා. ඒ වගේම ඉතින් අපි ඊට කලින් මැරෙන්නත් පුළුවන්. ඒ ගැනත් හිතන්න ඕන. ඒකින් වැඩක් නැහැ. මේ බලන්නකෝ මෙයාගේ මේ ලස්සන කොණ්ඩේ දිහා. ඇත්තටම මට මේ ගර්ල් දැක්කහම මට මතක් වුණේ රපුන්සල්ගේ ෆිල්ම් එක ඔයාලට මතකද කාටුන් එකක් තියෙන්නේ. මේ ගර්ල්ගේ දිග කොණ්ඩයක් තිබුණා. හැබැයි එයා එක කැපුවා. කමන්න ඒත් ඉතින් මේ විදිහත් එයාට ලස්සනයිනේ. ඕපදූප කී ඉන්නස්සේ මගේ වැඩෙත් ඉවරයි ඉතින්. මගේ හෑ කල එක දාලා ඉවරයි. දැන් හෑ සෙටින් එකක් කරනවා. මේ ඉන්නේ මම. මේ තමයි ෆයිනල් ලුක් එක. ඉතින් මට මේ විදිය හොඳයිද? ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන්ම. දැන් ඉතින් වැඩ ඉවරයි. මම මේ ගෙදර යන්න ඕන කියලා එළියට ආවා. මේ තමයි මගේ සිටි එක. ඔයාලට මට තාම වීඩියෝස් ටිකක්වත් හරියට දාගන්න හම්බුනේ නැහැ. මම පෙන්නන්නම් දවසක මම කොහෙද ඉන්නේ කියලා. ඉස්සරහට බලමු. ඉතින් ඔයාලා දිගට මාත් එක්ක රැඳිලා ඉන්න. මගේ මේ සිටි එකේ ගොඩක්ම තියෙන්නේ පෞරාණික නටබුන් හැටියට නම් කරපු ස්ථාන කිව්වොත් හරි. මම දන්නේ මේ වචනේ හරිද වැරදිද කියලා. ස්ථාන කියලා කිව්ව එක. ඒක ගැන මම තව විස්තර ඔයාලට වෙන වීඩියෝ එකකින් කියන්නම්. අද කියන්න ගියොත් එහෙම වීඩියෝ එක දිග වැඩි වෙනවා. කතාවෙන් මම මේ ඉක්මනට පාර පැනගත්තා. නැත්තම් මාව යට කරගෙන ගියොත් එහෙම කවුරු හරි. මේ ඔයාලට මතකද අර චූටි කාලේ අපිට කියලා දීලා තියෙනවා. අර මේ පාර පනින්න කලින් වම බලා දකුණු බලා නැවතත් වම බලා වාහනයක් නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න කියලා. ඉක්මනින්ම මාරු වෙන්න. මට ඒක මතක් වුණා. ඒක නෙමෙයි මේ බලන්නකෝ මේ ඉර බැහැගෙන යනකොට මෙතන තියෙන ලස්සන. මම නම් හරිම ආසයි මේ වගේ වෙලාවට මෙහෙම බලාගෙන ඉන්න. ඉර බැහැගෙන යනවා. හිතට පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ. ඔයාලටත් එහෙමද? ඉතින් මම දැන් ඉර බැහැගෙන යනවා බලලා ඇති වෙලා මං ආව රැයට කන්න. අද මං තනියම නෙමෙයි ආවේ. අපේ අම්මත් එක්ක. අපේ නෙමෙයි මගේ කියන හේතුව ඉතින් මේ මම විතරයි එයාගේ එකම ළමයා. පවුලේ එකම ළමයයි කියන එකෙත් පොඩි වාසියක් තියෙනවා. හැබැයි ඊට වඩා අවාසි ගොඩක් තියෙනවා. ඒක වෙන වෙලාවක කතා කරමු. මේ ඉතින් අපි අද ආවා චයිනීස් රෙස්ටුරන්ට් එකකට රෑ කෑම කන්න. මං එච්චර සුෂි කන්න ආස නැහැ. හැබැයි මම මේ සුෂි අයිටම් එකට නම් කැමතියි. මට මේකේ නම හරියටම මතක නැහැ. මේක හදලා තියෙන්නේ ඉස්සෝ බැදලා ඒ විදියට. ඒ කියන්නේ අර ටිකක් අමු ගතිය අඩුයි. ඒ නිසා තමයි මම ඒකට කැමති. අපි ඊට පස්සේ ස්පැගටි එකක් ගත්තා ඒගොල්ලන්ගේ ස්ටයිල් එකට. ඊට පස්සේ රයිස් එකක් ගත්තා. ඒකත් එයාලගේ ස්ටයිල් එකට තියෙන්නේ. මේව නම් කන්නේ නැහැ කියලා හිත හදාගත්තට කොච්චර හරි කැවෙනවා. කරන්න දෙයක් නැහැ. මේ බෝනික්කො ටික දැක්කහම ඔයාලට පෙන්වන්න ඕනෙමයි කියලා හිතුණා. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ කැලෙන්ඩර් එකක්. ඉතින් අපි හොඳටම කෑවා. දැන් නම් මහන්සි කාලා මහන්සි. ඉතින් ඒ නිසා මයිම්ම ගෙදර යන්න ඕන කියලා හිතුණා. මායි අම්මයි ඔහොම පයින් ඇවිදගෙන ආවා. ඉතින් කැලරි දහනේ සඳහා හොඳයිනේ පයින් ඇවිදින එකත්. ඔන්න ඉතින් අපි පයින් ඇවිදගෙන එනකොට අපි දැක්ක අමුතු මනමාලියෝ 3 දෙනෙක්. හොල්මන් මනමාලියෝ 3 දෙනෙක්. නෑ හොල්මන් මනමාලියෝ නෙමෙයි. මම බොරුවක් කිව්වේ. මේ තියෙන ඉතින් මෙහි ඉන්න ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ගේ නිර්මාණ. ඉතින් කලබලෙන් දුවන මගේ ජීවිතේ. තවත් එක දවසක් ඔයත් එක්ක ෂෙයා කරගත්තේ මෙන්න මේ විදිහටයි.
ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් පරිස්සමින් එන්න. මං ගිහින් එන්නම්. බයි.